හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අරගෙන ඉන්නේ මිනි vlog එකක්. අද මම උදේම යුනිවර්සිටි එකට ගියා. ඉතින් එතන වැඩ ටික කරලා අද මම දවස ගත කරන්නේ මගේ යාළුවෙක් එක්ක. කවුද දන්නවද? අද මම දවස ගත කරන්නේ මෙන්න මෙයා එක්ක. ඉතින් අපි දෙන්න ටුක් එකක් දාගෙන හැවලක් සිටි මෝල් එකට ගියා. හැබැයි ඒකේ අපි දෙන්න බලපු දේ අපි දෙන්නට ගන්න බැරි වුණ හින්දා අපි දෙන්න වෙන අවුට්ලට් එකකට ගියා. මේ ඇවිල්ලා බම්බලපිටිය අවුට්ලට් එකක් තිබුණා කානේජ් බ්‍රෑන්ඩ් එකේ. අපි දෙන්න ඒකට ගිහිල්ලා අපි දෙන්නට ඕන කරන එක අපි දෙන්න හොයාගත්තා. හිරු හැංගුණාවේ වලාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ අඬාවි වලාකුල්ලේනියා. ඔන්න ඉතින් ඊට ඉස්සරහා තිබුණා House of Fashion එක. ඉතින් අපි ඒකටත් ගියා. අපි දෙන්න බලපු දෙයක් තව දෙයක් තිබුණා. අපි ඒක හොයන්න ගියා. ඒකත් අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ යන ගමන් ඉතින් වීඩියෝ එකක් ගත්තා. ඇත්තටම ලිෆ්ට් එක තියෙනකන් අපි දෙන්න පඩි පෙළේ තමයි ඔය ඇවිද්දේ. පස්සේ තමයි අපි දැක්කේ ලිෆ්ට් එක හරියටම කොහෙද තියෙන්නේ කියලා. හරි ගියේ නැහැ. පස්සේ බහිනකොට තමයි ලිෆ්ට් එක දැක්කේ. ඉතින් අපි ලිෆ්ට් එකෙන් බැහැලා අපි දෙන්න ඊළඟට ගියා ලිබේරා එකට ගියා. මගේ යාළුවට තව පොඩි දෙයක් ගන්න ඕන හින්දා ඉතින් ඒකත් අරගෙන අපි ලිබේරා එකට ඉස්සරලා තිබුණා පොඩි කැෆේ එකක් බැරිස්ටා එක. ඒ බැරිස්ටා එකට ගිහිල්ලා අපි හිටියේ බැරිස්ටා එකට උඩ තව මොනවා හරි කන්න මොනවා හරි තියේ කියලා. මේ වෙලාවේ හිටියට අපි දෙන්නට ගොඩක් බඩගිනි. කොෆි එකක් බීලාවත් අපි දෙන්නගේ බඩගිනි නැති කරගන්න අපිට බැරි වෙයි කියන මට්ටමේ තමයි අපි දෙන්න හිටියේ. ඉතින් අපි දෙන්න ඇවිද්දා හොයාගන්න හොඳ රෙස්ටෝරන්ට් එකක්. ඒ අනාතරත් තමයි මේ. ඔයාගෙත් කතා කරන්නේ. ඔයාගෙත් ගන්න හරිය. ඔයාගෙත් ගන්න මොනවද මම කියන්න ඕනේ? අද දවසේ කියන්නේ. අද දවසේ මට මාරම හැපි. ඇත්තටම කිව්වොත් මම නිසා. ඇත්තටම අප්සරා හින්දා මට මාරම හැපි. මොකද අද දවසේ මම මාර විදිහට එන්ජොයි කරා. ඉතින් කතා කර ගියා. අපිට හරියටම රෙස්ටෝරන්ට් එකක් හොයාගන්න බැරි වුණා. ඒ වෙලාවේ හිටියේ අපි දැක්ක කීල්ස් එක. අපි ඒ කීල්ස් එකට ගිහිල්ලා යනකොටම ලස්සන මල් ටිකක් දැක්කා. මමයි අප්සරායි දෙන්න මල් වලට මාරම කැමති. මල් දකින්නකොට අපි එතන පොඩ්ඩක් නතර වුණා. ඊට පස්සේ අපි ගියා එතන එහා පැත්තේ තිබුණා කන්න පුළුවන් තැනක්. එතනට ගිහිල්ලා බලනකොට අපි try කරලා බැලුවා අලුත් කෑමක්. හැබැයි ඒ කෑම ඇත්තටම රස නැහැ. ඉතින් ළමයි අපි දෙන්න කෑවා. ඇත්තට මේක තිබෙන නූඩල්ස් එකයි සෝයා රෝස් කරලා and සලාඩ් කොලයි කැරටුයි. ඇත්තටම අපි දෙන්න බඩගින්න හැටියට අපි දෙන්න හිටිය අපි දෙන්නගේ බඩගින්න නැති වෙයි කියලා. හැබැයි අපි දෙන්නගේ බඩගින්න ඒකට නැති කරන්න බැරි වුණා. අපි දෙන්න ඇත්තට මේක කන්න ගත්ත හින්දා කෑවා. නැත්තම් ඇත්තට මේක ඇත්තට රස නැහැ. ඉතින් අපි දෙන්න කතා කර ඔය ඉතින් කනවා. ඒ මින්සරේ ඇත්තට අපි දෙන්න වෙලාව යනවා ඒත් ගාණක් නැහැ. ඔය වෙනකොට මට හිතෙන විදියට වෙලාව 2:00ට 3ට විතර ඇති. ඒත් ඉතින් අපි දෙන්න හෙවින් කනවා. දැන් තමයි හොඳම කොටස. මාත් එක ගියපු මෙන්න මේ මෝඩ යාළුවා චිකන් කන්නයි කියලා කිව්වේ මම බන් දෙක ගත්තට පස්සේ. ඉතින් එයා චිකන් තිබුණ ඒ ටික මට දීලා අර ඉස්සලා ගත්ත සැලඩ් එකේ තිබුණ කැරටුයි සලාඩ් කොලයි ඒ ටික එකතු කරගෙන අර බන් එකට දාලා කනවා. ඒක කාලා අවසානට කියනවා ඒක මාරම රසයිලු. අර වෙලාවේ රස නැහැ කියපෙන්න බන් එක දාලා කනකොට එයාට මාරම රසයිලු. ඔන්න ඉතින් කාලා ඉවරයි. ඊට පස්සේ ඉතින් අද අපි දෙන්නගේ දවස් ඉවර වුණේ මෙන්න මෙහෙම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි දෙන්න දවස ගත කරේ. ඇත්තටම අපි දෙන්නම මාර විදිහට එන්ජොයි කරා. අවසාන ටික යන ටිකක් දුක හිතුණා. කවන්නේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්න. හිරු හැංගුණාවේ